අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අස්වැසුම නැවත සහතික කිරීමේ වටය යටතේ නැවත සහතික කිරීම තමන් විසින්ම ඔන්ලයින් ආකාරයට සිදු කර ගන්නා ක්‍රමය. ඉතින් මේ සඳහා මුලින්ම අපි අපේ ෆෝන් එකේ Google බ්‍රවුසර් එකට යන්න ඕන. එතනට ගියන් පස්සේ එතන ටයිප් කරන්න ඕන eservices.wbb.gov.lk කියන එක මේ ආකාරයට. ඉතින් ඒක ටයිප් කරාට පස්සේ එන පේජ් එකෙන් IWMS කියන මේ මුලින්ම එන එක. ඊට පස්සේ මෙතනින් සිංහල භාෂාව තෝරලා මම අස්වැසුම ලියාපදිංචි පුරවැසියෙක් කියන එකට දැම්මෙන් පස්සේ ඔබේ යොමු අංකය අහනවා. එතන අර QR එකේ තියෙන HH අංකය ඒක H අකුරු දෙකත් එක්කම ටයිප් කරන්න. මම මෙතෙන්දී මම ටයිප් කරන නම්බර් එක පේන්නේ නැති වෙන්න පොඩ්ඩක් බ්ලර් කරලා තියෙන්නේ. කෙනෙක්ගේ පුද්ගලික තොරතුරු නිසා මේවා. මෙතන ඉස්සරහටත් තවත් මේ වගේ බ්ලර් කරලා තියෙනවා සමහර අත්‍යවශ්‍ය කාරණා සඳහන් වෙන තැන්වල. ඒක ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතෙන්දී H අකුරු දෙකත් එක්කම QR කෝඩ් එකේ තියෙන විදියට ඉරි කැලිත් එක්කම අංකේ ටයිප් කරලා ඉදිරියට යන්න කියන එක ඔබනවා. එතකොට ඔබේ දුරකථන අංකයට මේ ඔබේ දුරකථන අංකයේ කොටසක් මෙතන පෙන්නනවා. ඒක OTP එක යවන්න එනවා. අර තියෙන ටික් එක දාලා OTP යවන්න කියන එක එනවා. ඊට පස්සේ මෙතෙන්ට එනවා කේතය ඇතුළත් කරන්න කියන එක. මෙතෙන්දී ඔබට ලැබෙන කේතය ඇතුළත් කරලා ඉවර වෙලා ඉස්සරහට යන්න පුළුවන්. මෙතෙන්දී මම කේතය ඇතුළත් කරනවා. ඇතුළත් කළා මෙම නිල් පාට තියෙන එක ගිණුම සත්‍යාපනය කරන්න කියන එක ක්ලික් කරන් පස්සේ යන්න පුළුවන්. එතනින් ගියන් පස්සේ සාර්ථකයි කියලා පෙන්නනවා. මෙතනට ආවයින් පස්සේ මේ ඔබේ නම එහෙම සඳහන් වෙනවා මෙතන උඩ. ඒකයි මේක බ්ලර් කරලා තියෙන පොඩ්ඩක්. මෙතන යටම තියෙන නැවත සහතික කිරීම කියන එක ක්ලික් කරන්න. එතනින් එක ක්ලික් කරායින් පස්සේ එන පේජ් එකේ පළවෙනියටම තියෙනවා ඔබේ නම, ඉදුම්පත් අංක, ජාතික හැඳුනුම්පත් අංක එහෙම තියෙනවා. ඊට පල්ලෙහායින් තියෙනවා ඉංග්‍රීසියෙන් ඡේද දෙකක්. අන්නේ ඡේද දෙක ඉස්සරහින් පොඩි ලකුණු දෙකක් දාන්න තියෙනවා. ඒ ලකුණු දෙක දාලා ඉවරලා තමයි ඊළඟ කියන එකට යන්න වෙන්නේ. මෙතනින් ඊළඟ කියන බටන් එක ඔබලා යන්න තියෙන්නේ. මෙතෙන්දී ඔක්කොම ඔබේ තොරතුරු සියල්ල මෙතන බැංකු තොරතුරු, ආදායම් වියදම් තොරතුරු, පවුලේ තොරතුරු ඒ සියල්ල තමයි අහන්නේ. මෙතනින් ඕකේ කළා ඉස්සරහට යන්න තියෙන්නේ. මෙතෙන්දි කියන්නේ පරිස්සමෙන් ඔබේ තොරතුරු ගැන කියවලා බලලා ඉස්සරහට යන්න කියලා. මෙතෙන්දි පළවෙනියටම එන්නේ ලිපිනය ගැන තොරතුරු සඳහන් වෙන්නේ. මම මේක වෙනස් කරන්න ගියාට ආයේ අදාළ පුද්ගලයා කිව්වා මේ තොරතුරු පරණ එකේ තියෙන තොරතුරු හරි කියන එක. ඒක නිසා ආයෙ වෙනස් කරේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ලිපිනය වෙනස් කරන්නේ. ඔබට වෙනස් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ලිපිනය මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට ඔතනින් මෙතන මම වෙනස් කරන්න ගියාට ආයේ ඒක වෙනස් කරේ නැහැ. ඒ විදිහටම මෙතෙන්දී පරණ එක හරි කියපු නිසා මම වෙනස් කරන්න ගියපු ටික මකලා ඊළඟ එක විදිහට යවුවේ. මේ විදිහට තිබිච්ච එක මකලා ඒ විදිහටම හිස්තැන් විදිහට තියෙන්නර්ලා ඊළඟ කියන කොටසට ගියේ. මොකද කලින් තිබුණු ලිපිනය හරි කියලා කියපු නිසා. ඊළඟට තියෙන්නේ පවුලේ සමාජිකයන්ගේ තොරතුරු. මෙතෙන්දී ඔබට දැනට පවුලේ මෙතන පෙන්වන කෙනෙක් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් ඇතුළත් කරන්න පුළුවන්. දැනට ඇතුළත් වෙලා ඉන්න කෙනෙක්ගේ නම, හැඳුනුම්පත් අංකය, උපන්දිනේ ගැටලුවක් තියෙනවා නම් ඒවත් වෙනස් කරන්න පුළුවන්. මම මෙතෙන්දී මේ තියෙන තොරතුරු බැලුවා විතරයි, වෙනස් කරේ නැහැ. ඔබට අවශ්‍ය නම් මේ තොරතුරු වෙනස් කරගන්න පුළුවන්. මෙතෙන්දී ස්ත්‍රී පුරුෂ භාවය තියෙනවා. ඒක මම පොඩ්ඩක් බැලුවා විතරයි. ඒකත් වෙනස් කරන්න ඕනුනේ නැහැ. තියෙන එක ඒ විදිහටම දාලා ගියේ ඉස්සරහට. ස්ත්‍රී පුරුෂ මෙතෙන්දී ෆීමේල් කියලා දාලා මම ගියා ඉස්සරහට.
ඊළඟට මූලික තොරතුරු තමයි ඊළඟ අධීරයේදී අහන්නේ. ඒකත් මේ ඔක්කොම මේ පොඩ්ඩක් වහලා වගේ තියෙන්නේ. ඒ අදාළ පුද්ගලයාගේ සියලුම තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය ඊට පස්සේ QR කෝඩ් එක ඒ ඔක්කොම තියෙන නිසා තමයි පොඩ්ඩක් මේක වහලා තියෙන්නේ. මේ මූලික තොරතුරු කියන එක ඔබට නිකන් දල වශයෙන් බලා ගන්න පුළුවන්. මූලික තොරතුරු ටික සියල්ලම මෙතන තියෙනවා තමන්ගේ. ඒ තොරතුරු වල ගැටලුවක් තියෙනවා නම් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට යටින් පවුල සම්බන්ධයෙන් යම් තොරතුරු ටිකක් තියෙනවා. ඒවා කියවලා බලලා ඒවට හරි උත්තර ලබා දෙන්න. මෙතෙන්දි පවුලේ සමාජික සංඛ්‍යාව බහු අය දුම්පත් තියෙනවද, මෙම පවුල මීට පෙර සංගණනයට ලක් කරලා තියෙනවද, ඒ වගේ දේවල් තමයි අහන්නේ. ඒක ගැන තොරතුරු දාලා හරි විදියට දාලා ඊළඟ එක ඔබන්න. ඊළඟට සමුද්දි කලින් තිබුණාද කියලා අහනවා. ඊළඟට මෙතන බැංකු තොරතුරු ගැන අහනවා. මේ අදාළ පුද්ගලයා බැංකුවක් ඇතුළත් කරලා තිබුණ නැහැ. බැංකු ගිණුමක් ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම බැංකු ගිණුම ඇතුළත් කරා. ඒ කොටස අයින් කරා වීඩියෝ එකෙන්. බැංකු ගිණුම් තොරතුරු අතිශය රහස්‍ය ඒවා නිසා මෙතනින් මම මෙතන බැංකුව තෝරන එක විතරක් ඔබට පොඩ්ඩක් පෙන්නනවා විතරයි. මෙතනින් එහාට ඉතුරු තොරතුරු නම් අයින් කළා දැම්මා මේ වීඩියෝ එකෙන්. මේ රහස්‍ය තොරතුරු නිසා බැංකු ගිණුම් ගැන තොරතුරු. මෙතනින් ඊළඟට අහන්නේ ඔබේ දේපල සම්බන්ධයෙන් තොරතුරු. ඒ සම්බන්ධයෙන් ඔබට තියෙන දේවල් හරි තොරතුරු මෙතෙන්ට ලබා දෙන්න. මොකද මේවා වෙනත් ආයතන හරහා නැවත චෙක් වෙන්න ඉඩ තියෙන නිසා. ඊළඟට වාහන තියෙනවද, ඊළඟට මොනවා හරි යන්ත්‍ර සූත්‍ර තියෙනවද, පශු සම්පත් තියෙනවද. පශු සම්පත් කිව්වේ ඔය හරක බාන වගේ කටයුතු ඒවා. එතනත් ඊළඟ එකට ගියන් පස්සේ ආදායම් වියදම් තොරතුරු තමයි ඊළඟ කොටසදී අහන්නේ. මෙතෙන්දී මේ පුද්ගලයා කලින් ආදායම විදියට වැටුප් විදියට රුපියල් 20000ක් දාලා තිබුණා. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා 14000කට. 14000කට වගේ. ඉතින් ඒක වෙනස් කළා ඉදිරියට ගියා අපි. මෙතෙන්දී වෙනස් කරනවා මේ 20000 14500කට. ඒක එතනින් වෙනස් කළා අපි ඉස්සරහට ගියා. මෙතනදී කරන්නේ වෙනස් කිරීම. ඒ විදිහට වෙනස් කිරීම කරගෙන ගියා අපි ඉස්සරහට. වියදනු දැම්ම ඒ ආකාරයෙන් අදාළ පුද්ගලයා කියන විදිහටම වෙනසක් කරන්නේ නැතුව තියෙන ටික පොඩ්ඩක් පැහැදිලිව බලලා තමයි දැම්මේ. මෙතෙන්දී ආහාර පාන මුලින්ම තියෙන්නේ. ඉතින් ඒකට මේ පුද්ගලයා කියපු විදිහට මුදලක් අපි මෙතෙන්දී දානවා. ඒ කොටස මේ විදිහට තියෙන්නේ. නම 1000ක මුදලක් එතනට අපි යොදනවා. මේ ඊළඟට මේ පොඩි පොඩි වෙලාවන් වැඩිපුර යන්නේ මේ අහලා දාන නිසා පොඩ්ඩක් වෙලාව ගන්නවා මේ වෙලාවේදී. ඇඳුම් පැළඳුම් වලට එයා රුපියල් 2000ක මුදලක්. ඊළඟට බෙහෙත් ගන්න කෙනෙක්. ඉතින් එයාට ඒ සඳහා මෙතන ඇඳුම් පැළඳුම් එක 1000 දක්වා අඩු කරනවා. ආයෙත් බෙහෙත් වලට එයාගේ බෙහෙත් සඳහා එයා මුදලක් යොදනවා. ඉතින් ඒ ආකාරයට තමයි ඒක සිද්ධ වෙන්නේ. ක්‍රීඩා ආගමික කටයුතු වලට රුපියල් 2000ක මුදලක් දාලා 200ක මුදලක් දාලා ඊළඟ එකට යනවා. මෙතෙන්දී ඒ විදිහට ඔබේ වියදනුත් ඔබට අදාළ විදිහට යොදන්න පුළුවන්. ආදායම් වියදම් දෙකම. ඊළඟට ඔබේ තොරතුරු අහනවා නිවසේ එහෙම තොරතුරු ගෘහස්ත තොරතුරු කියලා. ජීවත් වෙන නිවසේ
ස්වභාවය කොයි වගේද කියලා අහනවා, ගෙබිමේ ස්වභාවය, වහල, බිත්ති, ඊළඟට වර්ග ප්‍රමාණය, ජනෙල් දොරවල් තියෙනවද, ජීවත්වන එකකේ ස්වභාවය, ස්ථිරද තාවකාලිකද කියන එක, ඊළඟට ඔබට අයත්ද, ඔබේ පවුලේ සමාජිකයෙක්ට හෝ ඔබට අයත්ද කියන එක, ඒ වගේ දේවල් ටිකක් අහනවා. මෙතෙන්දි ඒ අදාළ දේවල් යොදලා අපි ඉස්සරහට යනවා. ඊළඟට විදුලිය සහ ඊට පස්සේ මේ පවුලේ සමාජිකයන් විසින් ගොඩනගන ලද නිවසක්ද කියන එක අහනවා. එහෙම නැත්නම් වෙනත් විදියකින් ලැබුණු එකක්ද, එහෙම නැත්නම් කුලියට හෝ අනවසර විදියට ඉන්න එකක්ද, එහෙම නැත්නම් කුලියක් නොමැතිව ඉන්න කෙනෙක්ද, ඒ වගේ දේවල් මෙතෙන්දී අහනවා. ඊළඟට ආලෝකය ලබා ගන්න ප්‍රධාන මාර්ගය, ඊළඟට ගත්තහම පවුලේ සමාජිකයෙක්ට වෙනත් නිවසක් ගොඩනැගිල්ලක් තියෙනවද කියන එක, ඔය දේවල් ඔක්කොම මෙතෙන්දී අහනවා. ඊළඟට ගත්තහම ඊළඟ එක විදියට සමාජිකයාගේ තොරතුරු අහන්නේ අධ්‍යාපන තොරතුරු, ඊළඟට අසනීප තත්වයන් තියෙනවා නම් ඒවා, ඒ සම්බන්ධයෙන් මේ එකින් එක ඔබට බලලා අවශ්‍ය විදියට තෝරගන්න පුළුවන්. මෙතෙන්දී යන්නේ අපහසුතාවයන් එහෙම තියෙනවද කියන එක, ආබාධිත තත්වයක් තියෙනවද කියලා අහනවා. ඊළඟට නිදන්ගත රෝගයක් තියෙනවද කියලා අහනවා. නිදන්ගත රෝගයක් තියෙනවා කියලා ඔව් කියලා දැම්මොත් මෙතන මෙන්න මේ රෝග ටික පෙන්නනවා. ඒ ටිකෙන් ඔබට තෝරගන්න පුළුවන්. ඊළඟට ඔබට තවත් මේ ආධාර, රජයෙන් ලැබෙන ආධාර මොනවා හරි ලැබෙනවද කියලා අහනවා. ඒක ඔව් කියලා දැම්මොත් ඒකටත් අදාළ තොරතුරු එතනින් පල්ලෙහෙන් අහනවා. ඊළඟට වකුගඩු රෝගයකින් පීඩා විඳිනවද කියලා අහනවා. එතෙන්දී තමයි මේ වැඩේ අවසන් වෙන්නේ. එතන දත්ත නිවැරදි බවට දාලා තහවුරු කරන්න තියෙන්නේ. එතනින් පස්සේ මේ විදියට අහනවා. ඒකට යස් කියන එක දාලා යවුවන් පස්සේ මෙතෙන්දී හේතුව අහනවා. ඒකට ඔබ නැවත සහතික කිරීම කියලා වගේ ලියන්න පුළුවන්. මම මෙතෙන්දී දැම්මේ රීසර්ටිෆිකේෂන් කියන එක. ඉංග්‍රීසියෙන් දැම්මා. ඔබටත් සිංහලෙන් හරි නැවත සහතික කිරීම කියන එක වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උඩ තියෙන රීසර්ටිෆිකේෂන් කියන එකම දාලා යවන්න පුළුවන්. ඊට පස්සේ මේක සම්පූර්ණයි කියන එක පෙන්නනවා. අර යට තියෙන නැවත සහතික කිරීම කියන එක නැති වෙලා ගිහිල්ලා මේ අයදුම් කරුට අදාළව. එතකොට මෙතනින් ඒ වැඩේ ඉවරයක් වෙනවා. මේ විදිහට තමයි ඔන්ලයින් මේක අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපි ඊළඟට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ වගේ අලුත් තොරතුරු තියෙන. එහෙනම් ඔබට සුබ දවසක්.